සුබ දවසක් මගේ පුංචි යාළුවනේ. අදත් අපි එකතු වෙලා ඉන්නේ තවත් එක් වීඩියෝවක් සමග. අපි මෙම කොටසින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ශක්තිය කියන්නේ මොකක්ද සහ ශක්තිය භාවිතා කරන අවස්ථා ගැන. ඉතින් වීඩියෝවට යන්න මත්තෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ශක්තිය කියලා අපි සරලව හඳුනාගන්නේ යම් කාර්යයක් කිරීමට ඇති හැකියාව. උදාහරණ විදිහට ඇවිදීම, දිවීම, වාහනයක් ශ්‍රවණය කිරීම වැනි ඕනෑම කටයුත්තකදී අපට ශක්තිය අත්‍යවශ්‍ය වෙනවා. අපි ශක්තිය යොදාගෙන තමයි මේ සියලුම කටයුතු සිදු කරන්නේ. ඉතින් අපිට මේ ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද? අපට ශක්තිය ප්‍රධාන වශයෙන් ලබා දෙන ස්ථාන අපි හඳුන්වනවා ශක්ති ප්‍රභව කියලා. ඒ කියන්නේ හරියටම මෙන්න මේ වගේ. සූර්යාලෝකයෙන් අපි රෙදි වේලනවා. සූර්යාලෝකය කියන්නේ ශක්තිය. අපි භාවිතා කරන සූර්යාලෝකය ලැබෙන්නේ අපට සූර්යාගෙන්. සූර්යා කියන්නේ ශක්ති ප්‍රභවය. අපි මේක තවදුරටත් පැහැදිලි කරගන්න. වාහනයක් ධාවනය කිරීමේදී චාලක ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ චාලක ශක්තිය ලබා ගන්න අපි ඉන්ධන දහනය කරනවා. එම නිසා අපි ශක්ති ප්‍රභවයක් විදිහට පෙට්‍රල්, ඩීසල් හඳුන්වනවා. දැන් අපි තවත් එක් වැදගත් කාරණයක් හොයමු. අපිට ඇවිදින්න, දුවන්න වගේ අපේ ජීවිතයේ සෑම කටයුත්තක් සඳහාම ශක්තිය අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ශක්තිය අපිට ලැබෙන්නේ කොහෙන්ද? අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය අපි ලබා ගන්න ශාක හා සත්ව කොටස් ආහාරයට ගැනීමෙන්. ඒවා අපි පොදුවේ හඳුන්වනවා ජෛව ස්කන්ධය කියලා. ජෛව ස්කන්ධයේ ඇති අපගේ ශරීරයට අවශ්‍ය පෝෂක අප ආහාර ගැනීම තුළින් ගබඩා කර තබා ගන්නවා. අවශ්‍ය වූ විට ඒවා නැවත දහනය කර අපට අවශ්‍ය කාර්ය සිදු කරගන්න ලබනවා. ඉතින් අද වන විට ලෝකේ පහළම භාවිතා වන ශක්ති ප්‍රභවයන් ගැන දැන් අපි කතා කරමු. සූර්යයා. සූර්යයා අපගේ දෛනික කටයුතු වලට වගේම ජීවයේ පැවැත්මටත් අත්‍යවශ්‍යම සාධකයක්. සූර්යයා නැති වුණොත් මල් පිපීම, ශාක වර්ධනය වගේ දේවල් සිදු වෙන්නේ නැහැ. ප්‍රබලම ශක්ති ප්‍රභවයක් ලෙස සූර්යයා හඳුන්වා දෙන්න පුළුවන්. සූර්යාගේ ශක්තිය විදුලි ශක්තිය නිපදවීමට භාවිතා කරනවා. සූර්ය ශක්තිය විවිධ ශක්ති බවට පරිවර්තනය කරන්න විවිධ උපකරණ ලෝකයේ පුරා නිර්මාණය වී තිබෙනවා. ජෛව ස්කන්ධය ශක්ති ප්‍රභවයක් ලෙස තවත් වැදගත් එක් ප්‍රභවයක් තමයි ජෛව ස්කන්ධය. ශාක හා සත්ව කොටස් පොදුවේ මේ නමින් හඳුන්වනවා. අපි ආහාර ලෙස ගන්නෙත් ඒ වගේම දැව ලෙස දවන්නෙත් මෙන්න මේ ජෛව ස්කන්ධයම තමයි. ෆොසිල් ඉන්ධන, ගල් අඟුරු, පෙට්‍රල්, ඩීසල්, LP ගෑස් මේ ප්‍රභවයට අයත් උදාහරණ වෙනවා. අද වන විට ප්‍රවාහන කටයුතු වලට මෙන්ම යන්ත්‍ර සූත්‍ර වලට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න ප්‍රධාන ශක්ති ප්‍රභවයක් ලෙස මේ ෆොසිල් ඉන්ධන හඳුන්වා දෙන්න පුළුවන්. මේවා ඡය වෙන සම්පතක් වුණත් බහුලව පවතින නිසා අද වන විට විදුලිය නිපදවීමට, ගමනාගමනයට සහ තවත් බොහෝ කටයුතු වලට මේ ශක්ති ප්‍රභවයක් ලෙස යොදා ගන්න. සුලභ. ඈත අතීතයේ සිට අද දක්වන ශක්ති ප්‍රභවයක් ලෙස යොදාගෙන දෛනික කටයුතු කිරීමට මිනිසුන් සමත් වුණා. සුළගේ ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය කරමින් ඇබරු මල් නිර්මාණය කිරීම, විදුලිය නිපදවා ගැනීම වැනි කටයුතු සිදු කරන්න මිනිසුන් සමත් වුණා. ඉතින් අදට වීඩියෝ අවසන්. තවත් මෙවැනි වීඩියෝකින් හමුවන බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමුගන්නවා. එතෙක් ඔබට සුබ දවසක්. අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.